あ、そうそう、オーバーです。注文番号は762F0です。はい。物は結構ありますよね。中に入ってましたので。わかりました。はい、すいません、お願いします。ありがとうございます。මේක ඇතුලේ තියෙන්නේ ගොඩක් සුමෙතයි යත්සු ඒ කියන්නේ අයිස්ක්‍රීම් බීම් වගේ දේවල්. ඉතින් මේ කාලේ අනිවාර්යෙන්ම රස්නේ නිසා අපි ඒක අනිවාර්යෙන්ම බෑග් එකට දාගන්නට වෙනවා. ඊට පස්සේ දාලා වහලා ෂීට් බෙල්ට් එක මම සාමාන්‍යයෙන් දානවා. කෝඩ් එක වෙරිෆයි කරනවා. වෙරිෆයි කරාට පස්සේ අපිට බිල්ඩින් නේම් එක එනවා. ඉතින් මේක වාහනේ විනාඩියක් කියලා පෙන්නන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඒක මම තව ඕඩර් එකක් ආව. ඒක කිලෝමීටර් 7ක් යන්න ඕනේ. 616ක් මියසකි ස්ටේකි හවුස්. ඊට අපි ඒකත් ගත්තා. ඉස්සෙල්ලා මේ ඕඩර් එක ගිහිල්ලා දීලා එමු. දකුණට හැරෙවුවා. අපි ඩබල් සිග්නල් දැම්මා. දාලා අපි දැන් යන්නේ ඕඩර් එක අරගෙන. ඕඩර් එක ගත්තා. 305. ඉතින් අපි ආවා 305 ගෙදරට.はい、どうぞありがとうございます。ඉතින් අපි ඒ ඕඩර් එක දුන්නා. ඉතින් මේ කඩේ තියෙන්නේ ඉයෝන් මෝල් එක ඇතුලේ. අපි යන්න ඕනේ ඉයෝන් මෝල් එක ඇතුලට. තනින් වමට දාන්න ඕනේ. මේක තමයි ඉතින් ඉයෝන් මෝල් එක. මේක ඇතුලේ ඉතින් ගොඩක් කඩ තියෙනවා. නැති දෙයක් නැති තරම් ඉතින් මේක. කෑම එකක් අපි ගන්නාවට පස්සේ මෙතන ඉන්ෆෝමේෂන් කියලා තියෙනවා. මෙතන බලන්න පුළුවන් අපිට ඕඩර් එක ආපු කඩේ තියෙනවද කියලා. මෙතන තියෙන ස්ටේකි මියාසකි ස්ටේකි හවුස් හැකු සංජුයිචි KFC එකට මේ පැත්තේ හැකු සංජුයිචි ඉදාරි සුස උබා දෙස්සනේ 0FFA の4です。ステーキ丼とお肉の 100g 使用のレアって書いてますね。はい、ありがとうございます。はい、オーダーでかっていうのをね、OK です。これだ。そうそう、もう一件入ってきたんですよね。
これは 932F2 です。ステーキ丼のお肉 100g 使用のウェルダンですね。はい、ありがとうございます。ඕට දෙකක් කන්ෆර්ම් කරා ඊළඟට යන්න තියෙනවා. ඉතින් අපි අන්න ඒ විදිහට ඕඩර් එක ගන්න කවුරුත් එන්නේ නැත්තම් ගිහී ඉස්සරහින් ෆොටෝ එකක් ගැව්වා. ඒ ෆොටෝ එක ඇප් එකට අප්ලෝඩ් කරා. ඊට පස්සේ ඕඩර් එක කන්ෆර්ම් කරා. ඉතින් අපි යමු ඊළඟ ඕඩර් එක බාර දෙන්න. ඒක තියෙන්නේ විනාඩි 8ක් යන්න ඕන අපි ඕඩර් එක බාර දෙන්න. ඉතින් කස්ටමර්ගේ ඕබාදේස්. ඉතින් ඒ කස්ටමර් ඉන්නේ 7 වෙනි තට්ටුවේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් කුස බිල්ඩින් වලට ලිෆ්ට් තියෙනවා. මෙහෙ ඉතින් ලිෆ්ට් එකේ තමයි අපි යන්න ඕනේ. 7 වෙනි තට්ටුවේ බුව තොජිරු 701. Asus ubah des. Chumombango wa 434FB です。フォッツモリとタレなしで七味ですよね。はい、ありがとうございます。で、මේක තමයි ඕඩර් එක. මේක අපි දැන් ගත්තා. නකව් කියන කඩේට තමයි අපි අවුද එක ගන්න. නකව් මේ තියෙන කඩේ තමයි. මේක ටිකක් ෆේමස් කඩේ. සෑහෙන ඔඩර්ස් එනවා මේකට. ඉතින් ගිහිල්ලා ඉන්න ඕඩර් එක ගන්න ඕලිම ඉන්නවා. සොසේ ගෝනීසි සංකියු දෙසොනේ. 親子丼のハイカラうどんセットと網盛りとハイカラうどんコーっていうですね。ありがとうございます。信号ないもんね。බලමු ඉතින් කස්ටමර් කොච්චර දුරින්ද ඉන්නේ කියලා. ඉතින් ඕඩර් දෙකක් ගොඩක් කියලාට Uber එකෙන් ඕඩර් දෙකක් දෙනවා.
පස්සේ කට්ටිය ටවුන් එකට ආපු කට්ටිය ගන්න ආව කට්ටිය ඉන්නවා. එතනින් ගියාම අරගෙන කට්ටිය නැති ගොඩක් කට්ටිය ඉන්නේ. හන්දේ පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. රයිට් අපි දැන් අපි දීලා එමු කස්ටමර්ගේ මේ ඕඩර් එක මේක ඇහිලා 43යි 4යි FB එක මේ තියෙන්නේ කස්ටමර්ගේ ඕඩර් එක. වැඩ ඉතින් ජපානේ බලු බල්ලෙක්වත් නැහැ ඉතින් පේනවනේ. ඉතින් අපි ඕඩර් එක ඩිලිවර් කරාට පස්සේ ඕඩර් එක තිබ්බා ෆොටෝ එකක් ගැහුවා. ඊට පස්සේ මේක ඩිලිවර් ගිරෙව්වාට පස්සේ ඕකේ. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 9 මාරයි. මම දැන්ට ගැහුවා ඕඩර්ස් 5ක්. මම තව එක ඕඩර් එකක් ගැහුවොත් ඕඩර් 6යි. එතකොට මට හම්බ වෙනවා වෙනම බෝනස් එකක් 1300ක්. දැනට ඔක්කොම මම ගහලා තියෙනවා 1833ක් කියන්නේ ඕඩර්ස් 5යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 24,000කට කිට්ටුයි. ඉතින් අපි යමු ඊළඟ කඩේ හොයාගෙන. ජපානයේ ඉතින් අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ රේල් ගේට් එකක්. ඉතින් අනිවාර්යෙන් මෙතන අනිවාර්යෙන්ම වාහනේ නතර කරන්න ඕන. නතර කරලා තමයි ඉස්සරහට අපිට වාහනේ අරන් යන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒක අනිවාර්යෙන්ම වරද්දක්. ඉතින් දඩකොලයක් හිමි වෙනවාමයි පොලිසියෙන් වුණොත්. ඒ නිසා ඉතින් අපි අනිවාර්යෙන් මෙතන නවත්තන්න ඕනේ. ඉතින් මත්සිය Sasa uba desu. Chumonbango wa F311 desu. ロースカツ、エビフライ、ニビと定食、味噌汁好き、ライス、大盛りと単品の千切りキャベツですね。ありがとうございます。ඊළඟ එක තියෙන්නේ මැක්ඩොනල්ඩ් එකට. යස් අපි යමු දැන් ඊළඟට මැක්ඩොනල්ඩ් එකට. ඉතින් අපි යන්නේ මත්සුයා එකෙන් පස්සේ මැක්ඩොනල්ඩ් එකට. මැක්ඩොනල්ඩ් එක තියෙන්නේ මෙතන මෙහා පැත්තේ. කහන්ද අපිට යන්න ලෑසි මැක්ඩොනල්ඩ් එකට. ඔන්න අපි ආවා මැක්ඩොනල්ඩ් එකට.
වාහනෙත් මෙතනම නවත්ත ගන්න පුළුවන්. යස් මැක්ඩොනල් එකට ආවා. මැක්ඩොනල් එක ඕඩර් එක බලමු. මැක්ඩොනල් බැරිස්ටා A4 A show you potato shish. Okay. ඉතින් මැක් එකේ ඕඩර් එක ගත්තා. අපි දැන් මැක් එකේ ඕඩර් එක ඩිලිවර් කරන්න යන්නේ. ඕඩර් එක කන්ෆර්ම් කරා. යන්න තියෙනවා. පළවෙනි ඕඩර් එක බාර දෙන්න කිලෝමීටර් 1.6 මීටර් 600ක් විතර අපි ඉක්මනට යමු. මොකද කෑම නිවෙන නිසා. අපි දැන් දාන්න ඕනේ වාහනේ. right U-turn එකක් ගහන්නට වෙනවා. මෙන්න මේ ඕඩර් එක නම් ටිකක් අමුතු පාරක් තියෙන. මෙතන ඉස්සරින් ඉස්සරහන් තියෙන පාලමට පොඩ්ඩක් කලින් අපි වම් අත පැත්තට දාගන්න ඕනේ. මේ පාලම යටින් යන පාරකට තමයි අපිව සෙට් වෙන්නේ. මෙතනින් ගියාම ඊළඟ කලර් ලයිට් එකෙන් දකුණට දාන්න ඕනේ. දකුණට හැරවුව කෙලින් ගියා. තෙන්ට අපිට බාර දෙන්න තියෙන ඕඩර් එක මැක් එකෙන් ගත්ත ඕඩර් එක. ඉතින් මේ මැක් එකෙන් ගත්ත ඕඩර් එක අපි ඉක්මනට මේක දෙන්න ඕනි. මොකද මේක නැත්තම් තව නිවෙන්න ගන්නවා. ඉතින් මේක තියෙන්නේ සනී හවුස් 2 චිමරුනි 102 කාමරේ.
100ක පළවෙනි ඕඩ එක ඕකේ. අපි ඊළඟට යන්න ඕනි දෙවනි ඕඩ එක දෙන්න. ඉතින් දෙවනි ඕඩ එක තියෙන්නේ කිලෝමීටර් 3.9ක් යන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ ඕඩර් එක දෙන්න යන්නේ කස්ටමර්ට. බලමු කස්ටමර් ඉන්නේ S එකේ. මම අද ඩිලිවර් කරලා තියෙනවා ට්‍රිප්ස් 7ක්. කියන්නේ ඕඩර්ස් 7ක් මම ඩිලිවර් කරා. මට හම්බෙලා තියෙනවා ජපාන් සල්ලි වලින් yen 3691ක්. එක ලංකාවට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ රුපියල් වලින් කිව්වොත් 7000කට කිට්ටු. ඉතින් අද පැය දෙකක් වගේ 3ක් වගේ තමයි මම වැඩ කරේ. ඉතින් මේ වගේ ගාණක් හම්බෙලා තියෙනවා. ඉතින් හෙට ඉඳලා ෆුල් ටයිම් පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ. ඉතින් දවසක් වැඩ කරලා බලමු. ඉතින් අපි කීයක් හොයන්න පුළුවන්ද ජපානයේ Uber ගහලා Uber වැඩ කරලා. ඉතින් හැමෝම මගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ඉස්සරහටත් Uber කොහොමද වැඩ කරන්නේ, ජපානයේ කොහොමද ඕඩර්ස් එන්නේ, කොච්චර හම්බෙනවද, ඉතින් ඒ වගේ ඉතින් ගොඩක් දේවල් බලන්න පුළුවන්. ජපානයේ ලස්සන බලන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් ඒ ටික තමයි. එහෙනම් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.